Assalamualaikum warahmatullahi wabarakatuh. මම අද කුකුල්ලු වතුරට දැම්මා. මොකද හෙට උදේ කුකුල්ලු කැප්ස් හදන්න. මේ කුකුල්ලු අලුත් ක්‍රමයක් මම මේ හදන්නේ. මේකට දාලා තියෙනවා ලුණු ගෙඩියක් කපලා දාලා තියෙනවා. දෙහි දාලා තියෙනවා. කුරුඳු කොළ වේලිච්ච දාලා තියෙනවා. එතකොට දාලා තියෙනවා රෝස්මේරි දාලා තියෙනවා. එතකොට තේ හැඳි 4ක් මොනවද මේ තේ හැඳි 4ක් දැම්මා මම මේ විනාකිරි දැම්මා. තේ හැඳි 2ක් සීනි දැම්මා. කහ කුඩු දැම්මා. ඊට පස්සේ කුකුල්ලෝ හොඳට හොදලා මම මේ තියලා තියෙන්නේ. දාලා තියෙනවා ඇතුළේ කුකුල්ලෝ. ඉන්නකෝ මම හැන්දක් හරි අරගෙන පෙන්නනකම් සම්පූර්ණ කුකුලා මම මෙව කරලා හොදලා ඔක්කොම කරලා දාලා තියෙනවා. මේන් බලන්න කුකුල ඉන්නවා. කුකුල එකමාරක් දාලා තියෙනවා මම. දැන් මම මේක මේ ඊට පස්සේ එනසල්ලට දෙක තුනකුත් තරලා දැම්මා. සුදුරුණු ගෙඩියකුත් එකටම වතුරටම තල්ලා දැම්මා. මේ ඔක්කොම දේවල් තියෙනවා. මේ කහ පාට තියෙන කහ කුඩු තේ හැන්දක් දැම්මා මම. එතකොට ලුණු දාලා තියෙනවා. කහ කුඩු දාලා තියෙනවා. විනාකිරි දාලා තියෙනවා. සීනි හැඳි 2ක් දාලා තියෙනවා. විනාකිරි දැම්මා හැඳි 4ක්. මේ දාලා දැන් මම මේ හෙට ගන්න තමයි දාලා තියෙන්නේ. හරිද? දැන් මම මේක හොඳට වහලා අයිස් පිට කුකුල්ලෝ ඉන්නේ. දැන් මෙහෙම දාලා තියලා ඔක්කොම තියලා මෙහෙම කරලා හෙට ගන්න තමයි මම මේ දාලා තින්නේ. හැමදාම රැයට මම දානවා. මේ දාලා හෙට දැන් 10 11ට 11මාට 12ට විතර පල්ලෙහාට ආවට පස්සේ ආවන් එක රත් කරනවා. ආපු ගමන් ඒ රත් කළේලා කුකුළු ටික හොඳට අරගෙන ඉවර වෙලා හොදන්න මොකුත් නැහැ. මම එහෙමම ගන්නවා. අරගෙන ඉවර වෙලා එහෙමම කුකුළු ටික අරගෙන ඉවර වෙලා පහේ වර්ග ඔක්කොම ಜಾති දාලා ඔක්කොම පහේ වර්ග දාලා ඉවරලා ගම්මිරිස් කුඩු ලුණු කුඩු එතකොට මේ ගම්මිරිස් ලුණු එතකොට කුරුඳු පොතු තක්කාලි සෝස් තේ හැඳි 4ක් විතර දානවා. ඒකල හොඳට කස් දෙර කොළ 2කින් 3කින් විතර ඔතලා සෙනීයකට දාලා ආවන් එකට දානවා. ආවන් එකට දාලා පැය දෙකමාරකට පස්සේ තමයි මම ඇරලා බලන්නේ. ආවන් එක ඉස්සෙල්ලා රත් කරගන්නවා. මේ පහේ ටික අනම්මනම් ඔක්කොම හදා ගන්න. කුකුළු එළියට අරගෙන මම හෙට වීඩියෝ එකක් අරන් එන්නම්. පහේ ඔක්කොම මොනවද ඒකට දාන්නේ කියලා ඔක්කොම මම හෙට ඒකට විතර වීඩියෝ එක අරගෙන එන්නම්. මම මේ කුකුළු ටික දැන් ෆ්‍රිජ් එකට දානවා මේක. මම දැන් මේක හොඳටම කරලා වහලා ප්ලාස්ටික් එකකින් හරි මූඩියකින් හරි වහලා ෆ්‍රිජ් එකට දානවා. දාලා හෙට අරගෙන තමයි oven එකට දාන්න ඉතුරු ටික හරි ගසගන්නේ පහේ. මේ හෙට ගන්න තමයි හදන්නේ මේ රැයට දාන්නේ. හැමදාම ඔයාලට ඕන වෙලාවක හෙට ගන්න රැයට හරි ගසලා ෆ්‍රිජ් එකට දාලා තියන්න. දාලා අරන් උදේට ඔයාලා උයන ඕන වෙලාවක එළියට අරගෙන මේ වතුර ටික මේ කුකුල් එළියට අරගෙන ඉවරලා පහේ මොනවද දාන්නේ කියලා මම හෙට පෙන්නන්නම්. හෙට වීඩියෝ එකකින් ඒක කියන්න තමයි මම මේ වීඩියෝ එකක් මේ හදිස්සියම රෑ ගත්තේ. ඔයාලට පෙන්නන්න. මේ බලන්න මේ ඔක්කොම තියෙනවා. මේකට කුරුඳු පොතු කෑල්ලකුත් දාන්න ඕනේ. මම නට කුරුඳු කොඩු දාලා තියෙන්නේ. ලුණු තියෙනවා, විනාකිරි තියෙනවා, සීනි හැන්දක් දාලා තියෙනවා. එතකොට කහ කුඩු දාලා තියෙනවා. දෙහි ලුණු ඔක්කොම තියෙනවා. මේ බලන්නකො. ඔයාලට පේනවා නේද? මේ රෝස්මේරි කොලත් මම දාලා තියෙනවා. ඌරලා මේ දැන් මම ඕක කොහොමම තියලා තියෙනවා. ලුණු ගොඩ දාන්නේ. ලුණු තේ හැන්දක් දැම්ම නම් ඇති. විනාකිරි තමයි ඕනෙම. ඒ මොකද අර කුකුල්ලුන්ගේ සිනි ගඳයි යන කුකුල්ලෝ හෙට oven එකට දැම්මම හොඳට මෙලෙක් වෙලා හොඳට එනවා හයියට නෑ කුකුල්ලෝ. ඒකට තමයි මම මේ මෙලෙක් වෙන්න ඕන හින්දා තමයි මම මේ රැයට මේ මෙහෙම කුකුල්ලෝ දාලා තියන්නේ වතුරට. මේ බලන්න. මේ විදියට මම හැමදාම කුකුල්ලෝ කැප්ස් හදලා බත් එක වෙනම හදනවා. මේක oven එකට දානවා. එළවලු ඔක්කොම එකට දාලා. හෙට පෙන්නන්නකො මම කොහොමද ඒක හදාගන්නේ කියලා. මේ බලන්න. කුකුල එකමාරක් තියෙනවා. මේ භාගයේ මේ කුකුල සම්පූර්ණවම